අයිබෝන් ඔන්න නිල වශයෙන් ශ්‍රී ලංකා මූර්තිය රූපවේදීන්ගේ සංගමේ සමාජිකත්වයේ විස්තකොත්තු ගත්තා. අයිබෝන් වාසනාවන් අද විස්තකොත්තු වෙනස්ම වැඩකට ප්‍රොෆෙෂනල් මිනිස්සු කට්ටියක් එක්ක වැඩ කරන්න යනවා. මොකද මේ වැඩේ කියනවා නම් අලුත් දෙන්න කැමති දැන් ලංකාවේ ඉන්න next level chef කෙනෙක් මිස්ටර් උක්ෂාන් අයිබෝන් මුලින්ම ඔබතුමාව සාදරයෙන් පිළිගන්නවා. මේ වැඩේට විස්තකොත්තු මාව සම්බන්ධ කරගැනීම සහ සම්බන්ධව ඔබතුමාට ඔබේ කණ්ඩායමට මුලින්ම රිස්පෙක්ට් කරනවා. මෙතන වෙන්න හදන්නේ ලංකාවේ අද වෙනකොට all level levels නැති අත පාස් වෙච්ච කොල්ල ගොඩාක් එළියට එනවා. හැබැයි මේ රුක්ෂාන් ලස්සන වැඩක් කරලා තියෙනවා. මේගොල්ලෝ හොටෙල් කෝස් කරලා එළියට ආවට පස්සේ මේගොල්ලෝ ප්ලැට්ෆෝම් එකක් හදලා තියෙනවා. ඒගොල්ලන්ගේ ජීවිතය පොලිෂ් කරගන්න. මේ ප්ලැට්ෆෝම් එක ඇතුලේ එයා ලොකු වැඩක් වන්න ඕගනයිස් කරලා තියෙනවා. ලබන මාසේ දෙවෙනිදා කියන අප්‍රේල් දෙවෙනිදා ඕගනයිස් කරලා තියෙනවා සුප්‍රවේදීගේ ඕකිල වසන්තය. ඔන්න ඕකිල වසන්තය කියන අවුරුදු උත්සවයක්. අලුත් කන්සෙප්ට් එකක්. මේක ඇතුලේ ලංකාවේ තියෙන හොඳම කොත්තු හැදෙනවා. ලංකාවේ රස කේක් එකක් හැදෙනවා. ඉරි කවන්න නෙමෙයි තියෙන්නේ. මේකේ තියෙන්නේ කේක් කවන්න. අයිස්ක්‍රීම් එකක් කන්න තියෙන පොඩි දැන්දේ. ඒක හැබැයි බිස්කට් ටික අපේ ස්ටාෆ් එකට සිවුරු වෙනවා. අනිවාර්යයෙන්. අපේ අවුට්ලට්ස් 14 ඇතුලේ හොඳම කොත්තුව හදන එක්කිනාට මේ තරගයට ඉදිරිපත් වෙන්න පුළුවන්. හැබැයි මේ හොඳම කොත්තුව හදන දවස් අපි මෙයාට චෙෆ් රුක්ෂාන්ට දැනුම් දුන්නාට පස්සේ එයා තමයි මේක ජජ් කරන්නේ. ඔන්න මම පක්ෂපාතී නෑ. මම දැන් චෙෆ් රුක්ෂාන් මෙච්චර කාලයක් තිස්සේ බොහොම සාධාරණ වැඩ කළා. ලස්සන වැඩක් කරලා තියෙනවා. ඉතින් අපිට සතුටුයි අපේ සම්බන්ධ. ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? විශේෂයෙන්ම මිස්ටර් පුත්තුගම ඔබ දන්නවනේ ලංකාවේ තියෙන ලංකාවේ නම්බර එකේ සහ දැන් ලෝකෙ නම්බර එකේ ආයතනයක්. ඉතින් ඒ වගේම තමයි වෘත්තීය සුපර්වයිසර් සංගමය ලංකාවේ ඕනම සුපර්වයිසර්ට ඉතාමත් ආදරෙන් ඉඳගන්නවා දවස අපිත් එක්ක එන්නේ. ඒ වගේම තමයි සුපර්වයිසර් කිව්වම සමහර වෙලාවට ඈත් වෙනවා සුපර්වයිසර් කලාව. ඉතින් මේ අවස්ථාවක් තියෙන ඒ වගේ තමයි ඉදිරි අනාගතයේ තවත් ගොඩක් අවස්ථා තියෙනවා. ඉතින් මේ කෝකිල වසන්ත සුපර්වයිසර්ගේ කෝකිල වසන්තේ අපි ජේ බීච් හෝටලේදී ඉතාම ලස්සනට දෙවෙනිදා උදෑසන 8 සිට අපි පවත්වනවා. ඉතින් ඒ වගේම තමයි එදාට ඉතාමත් හොඳ ඒ කියන්නේ ක්‍රියේටිව් තරඟ තියෙනවා. ඒ ක්‍රියේටිව් තරඟත් එක්ක මේ ටික හැමතිස්සෙම අවශ්‍ය කරන තියෙන සුපර්වයිසර්ගේ අවුරුදු කුමරියෝ ඒකෙදී මෙයා වීඩියෝ එකට කියන්නේ නැති කෑල්ලක් කියන්නේ ඉමෝෂනල් කෑල්ලක් මට මිස්ටර් රුක්ෂාන් හම්බුනාම සිව් කතාව තමයි ලංකාවේ ඕන තරම් චෙෆ්ලා ඉන්න මේ ළඟදී මිස්ටර් විරාජ් මේ අපේ සුපර්වයිසර්ට පාර්ට්නර් එකක් ඇවිල්ලා වෑල්ලයක් දාන්න උනා. අපි එතන සල්ලි ටිකක් එකතු කරලා දුන්නා. ඊට පස්සේ විරාජ් මේ ගොඩාක් අත්පසුින් කියනවා මේ කවදාවත් චෙෆ්ලව අවෝඩ් සෙරමනි එකකින් දීලා නැහැ. ඇත්තටම මේ රස්සාව ඇවිල්ලා හිතන තරම් ලේසි නෑ. දැලිපියෙන් කිරි කනවා වගේ රස්සාව. මේ ලෙවල් එකට මේ බැට් ටික ගන්න කීපාවක් අතපය පිච්චිලා තියෙනවද? කස්ටමර්ස්ලා කී දෙනෙක්ගෙන් බැනුම් අහලා තියෙනවද කියලා ඒක දන්නේ ඕගොල්ලෝ චෙෆ් කෙනෙක් නම් මේක බලනවා නම් අතරම චෙෆ් කෙනෙක් කියන්නේ කවුද කියලා ඕගොල්ලෝ දන්නවා කොච්චර අමාරුද මේ ජොබ් එක කරන්න කියලා. මෙතනදී මිස්ටර් රුක්ෂාන්ට මම රෙස්පෙක්ට් කරන ප්‍රධාන කාරණාව මේක රිස්පොන්ස් කරන්න ආවි. මේකට එන්න ප්‍රධාන කාරණාව තමයි අපි මේ රස්සාවට මාන ආදරේ. අපි මේ කැමරා එකක් හදන්නේ හදවතින්. හැබැයි එතකොට මේ කට්ටියට එකතු වෙන්න ප්ලැට්ෆෝම් එකක් හදලා මේ වගේ දෙයක් ඕගනයිස් කරනවා කියන්නේ වාතම. අපේ විශ්වකොත්තුගේ ගෞරවය සහ එදාට අපිත් ඉන්නවා. වත් එක්ක මෙතනින් ගියාට මේ කරන හැම වැඩකටම විශ්වකොත්තු ඉන්නවා. ඒ වගේම තමයි කියන්න ඉන් ඇන්ඩ් අවුට් ටීම් එක. ඉතින් අපි මේ අවස්ථාවේදී අපිත් එක්ක එකතු වෙනවා. ඒ වගේම තමයි ITF මාධ්‍යාලයත් එක්ක තමයි අපි මේ ඉන් ඇන්ඩ් අවුට් එක නේද අපි පොඩ්ඩක් පෙන්නමු මේ වැඩේ කරන එක නේ. යා පොඩ්ඩක් වෙන මේ ලැජ්ජ බයට ඇනිමේෂන් එකනේ. හරිද? ඉතින් මේ ඉන්නේ දැන් මේ වැඩේ වෙබ්සයිට් එකක වෙලා සුපර්වයිසර් කරගෙන ඉන්න කෝකරන්ටත් පුළුවන් ඔයගොල්ලෝ ඉවෙන්ට් එක කෝඩිනේට් කරගන්න. ඒ වගේ වැඩක් කරගන්න පුළුවන්. ඉතින් අපි මම හැමදාම විශ්වාස කරන දෙයක් තමයි අපි එක ඊගෝස් වලින් එක එකන අපි බෙදලා වෙන්ගලා ඉන්නවට වඩා කණ්ඩායමක් ඉඳලා ඉවර කරලා දැන් එයා කරන්න කිව්වා. මම එක්සිකියුටිව් චෙෆ් කෙනෙක්. මේ ඇවිල්ලා සම්පූර්ණ ඇඩ්වර්ටයිසින් කම්පැනි කයිතුනා මිස්ටර් කොත්තු කියන්නේ කවුද මේ කොත්තු කඩකාරයෙක්ද? හැබැයි නෑ මෙයා මංගාවට මිස්ටර් විරාජ් කියන කතාව කරනවා. අන්න ඒක තමයි අපි කියන්නේ තමන් අනිත් මනුස්සයට ගෞරවය දෙන්න. ඔයාලට ගෞරවය දෙදෙනින් අන්තිමට අපි ඔක්කොම රන්දාවත් මේ විදිහට එකතු වෙලා වැඩක් කරොත් ඒක වටකට කාටවත්
ඒවල මතක තියාගන්න මිස්ටර් විලාස් කියන්නේ අපේ ෂෙෆ් කෙනෙක්. ඒකින්ද එදා හැමදාම කියනවා කියන ෂෙෆ් කෙනෙක්ට විතරයි අවුරුදු 5කට පස්සේ කොණ්ඩේ ඉදිරියට හරි වැලියු එකක් තියෙන්නේ. ඒ වගේම තමයි ෂෙෆ් කෙනෙක්ට විතරයි ඉතන විදියට හරියට වැඩ කරන හොඳ පටන් ගන්න ලෝකේ ලස්සන බලන්නත් පුළුවන්. විශේෂයෙන්ම ඒක ගෝපේ ඉඳලා තමයි ඒක මිනිස්සු අපිට වැඩ කරන්න අනිවාර්යයෙන් ඒක කරපුවා ප්‍රේමස් වෙන්නේ. අනිත් එක මුදලට වඩා සතුට වෙන්න පුළුවන් ෂෙෆ් කෙනෙක් විතරයි. ඉතින් මේ පාර ආයිත් යන ජේ බීච් පානදුර ඉතින් විශාල අපි අවුරුදු ඉස්සරහට කරන තව ලස්සන අවුරුදු ඉස්සර ඉතින් යන්නේ මොකද කියන්නේ ට්‍රැඩිෂනල් අපේ ගමේ විදියට තියෙන අවුරුදු ඉස්සර ඉතින් ඕගලන්ට බලන්න ඉන්න පුළුවන්. ඉතින් ආරාධනා කරනවා එන්න ෂෙෆ්ලා වෙන්නේ නැහැ. ඒ වගේ තමයි ෂෙෆ් කරා. ඉතින් එක්කම මේක බලන්න. ඒ වගේම තමයි විශේෂම මතක් කරගන්න සුනිල් සිල්වා ඒ වගේම තමයි මාණ්ඩාගාරතුමා ගැමුණු වින්ගමගේ මාතාන්ගේ සියලු දෙනාත් එක්ක මගේ හොඳ බෙස්ට් ටීම් එකක් ඉන්නවා ලංකාවේ වෘත්තීය සුසේනී සංගමය. ඉතින් ඊටමත් ආදරේ මතක් කරන ඒ වගේම තමයි මට ඕගලන්ටත් ඉස්සරහට දැන් මිස්ටර් බොට්ටු කියන්නේ හිමින් ආපු බිස්නස්මන් කෙනෙක්නේ. ඔන්න ඕගලන්ට ප්‍රොෆෙෂනල් ෂෙෆ්ලා ටිකක් ඉස්සරහට මිස්ටර් බොට්ටුගේ හැදුනොත් ඒක පිටිපස්සේ ඉන්නේ කවුද? මිස්ටර් රුක්සාන්. දැන් මිස්ටර් රුක්සාන්ගෙන් දැනුම ගන්න මම බැඳිලා ඉන්නේ. එහෙනම් අපි හම්බෙමු දවස් අප්‍රේල් 2 වෙනිදා. එහෙනම් අනිවාර්යෙන් ඔක්කොම ලෑස්ති වෙන්න. කඩේ ලෑස්ති වෙනවා අපි ජය වේවා.